ආයුබෝවන් සියලුම දෙනාට සාදරයෙන් පිළිගන්නවා පැතුම් ඉලෙක්ට්‍රොනික YouTube channel එකට. අද වීඩියෝ එකෙන් අපි බලමු Knight Rider circuit එක කොහොමද හදාගන්නේ කියලා Arduino භාවිතා කරලා. වීඩියෝ එකට යන්න කලින් ඔයාලා තාමත් මගේ YouTube channel එක subscribe කරේ නැත්නම් පහත් වෙන රතු පාට බටන් එක click කරලා මගේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම notification bell icon එක click කරලා තියාගත්තොත් ඔයාලට පුළුවන් මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයා ගාවට notification එකක් ගෙන්න ගන්න. අපි එහෙනම් යමු අද වීඩියෝ එකට. අපිට මේ වැඩේට අවශ්‍ය නම් මේ වගේ WS2812 පික්සල් LED ස්ට්‍රිප් එක. මම මෙතනදී පික්සල් LED 30ක් තමයි භාවිත කරන්නේ මේ Knight Rider බාර් එක හදාගන්න. ඒ වගේම තව අපිට අවශ්‍ය නම් මේ වගේ කේසින් එකක්. මේ කේසින් අපි වයරින් කරන්න තමයි භාවිත කරන්නේ. ඉතින් ඔයාලට මේ කේසින් එක පහසුවෙන්ම හાર્ඩ්වෙයාර් එකකින් මිලදී ගන්න පුළුවන්. මීට අමතරව තව අපිට අවශ්‍ය නම් මේ වගේ ආක්ලික් බෝඩ් එකකින් කපාගත්ත ආක්ලික් පතුරක්. ඉතින් අපි මේ ආක්ලික් පතුර භාවිත කරන්නේ මේ හදාගන්න ලයිට් බාර් එකේ උඩින් ග්ලාස් එක විදිහට පාවිච්චි කරන්න. ඊට පස්සේ අපි කරන්නේ මුලින්ම මේ විදිහට LED ස්ට්‍රිප් එක මේ කේසින් එකේ හරි මැදින් මේ විදිහට අලව ගන්න ඕන. දැන් මම මේ කපාගත්ත ආක්ලික් බෝඩ් එක මේ කේසින් එක ඇතුළට මේ විදිහට දාගන්නවා. ඉතින් මේ විදිහට දාගත්තට පස්සේ මේ බල්බ් වලට ආරක්ෂාවක් ලැබෙනවා මේ ආක්ලික් බෝඩ් එක නිසා. මේ විදිහට තමයි මේ බෝඩ් එක දාගත්තට පස්සේ අපිට මේක බලා ගන්න පුළුවන් වෙන්නේ. දැන් අපි මේකට ප්‍රෝග්‍රෑම් එක අප්ලෝඩ් කරලා බලමු අපි හදාගත්ත ලයිට් බාර් එක කොහොමද වැඩ කරන්නේ කියලා. ඉතින් ඔයාලට මේ Knight Rider circuit එකට අදාළ ප්‍රෝග්‍රෑම් එක වීඩියෝ එකට පල්ලෙහා තියෙන description එකේ ලබා ගන්න විදිහ මම දාලා තියෙනවා. දැන් ඔයාලට මේ description එකේ මේ කෝඩ් එක ලබා ගන්න පුළුවන්. මම දැන් මේ විදිහට Arduino board එකට මේ කෝඩ් එක අප්ලෝඩ් කරගන්නවා. හරි දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මම හදාගත්ත Knight Rider බාර් එක ඉතා හොඳින් වැඩ කරනවා. ඉතින් ඔයාලටත් පුළුවන් මේ වගේ Knight Rider බාර් එකක් ආසුවෙම නිවසේදී හදාගන්න. ඉතින් අද වීඩියෝ එක හොඳයි නම් වීඩියෝට ලයික් කරන්න. ඒ වගේම ඔයාලා තාමත් මගේ YouTube channel එක subscribe කරේ නැත්නම් පහත් වෙන රතු පාට බටන් එක click කරලා මගේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම notification bell icon එක click කරලා තියාගත්තොත් ඔයාලට පුළුවන් මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයා ගාවට notification එකක් එන්න ගන්න.